අම්මෝ යම්කිසි ස්ත්‍රියක් ස්වාමියාට බැන බැන ඉන්නවද යම් ගෙදරක ඒ ගෙදර හෝනියම නම් මොන පුහුලින්වත් කපන්න බෑ. මෙතනද දරුවනේ නුඹලා අනාගතේ විවාහ වෙන්න කැමැත්තෙන් ඇති. යම් දවසක ඔබ විවාහ වුණාට පස්සේ ස්වාමියාට බයිනවා නම් දෙස් දෙවුල් තියනවා නම් තෝ කියලා කියනවා නම් ඒ ගෙදර පිරිහීමක් මිසක්ක දියුණුවක් නැහැ. බුද්ධ වචනේ සැනසෙල්ලක් නැහැ කියලා කියන්නේ මේ. ඔය වාගේ ගෙදර තියෙන අඩන්තේට්ටන් ඔක්කොම මැද්දේ දෙන්න කා කොටා ගන්න යන ගමන් ගිහිල්ලා බන මඩුවක ඉඳගත්තා කියලා. ඔවුන්ගේ සකල ක්ලේශයන් නසන්ට එක වචනයක් කියන්න අද බුදුරජාණන් වහන්සේ නැහැ. ඒ නිසා ඔවුන් කුසල් දහම් වලින් නැසිලා නිසා ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ. මේකට හොඳම උදාහරණයක් තමයි මේ මහමෙවුනාවේ දහම් වැඩපිළිවෙල පටන් ගත්තට පස්සේ ගොඩාක් අය මේ ධර්මයේ මහාන වුණේ තරුණ අය. ගොඩාක් රැඳිලා හිටිය තරුණ අය ඊටාම සුළු පිරිසයි වයසක අය රැඳිලා හිටියේ. වයසක අය භාවනාවෙන් භාවනාවට ගියා. භාවනා පන්තියට ගිහලා අවසානයේ හිතුවා මේක හරියන්නේ නැහැ බුදුන් උපන්නේ ලංකාවේ කියලා හිතුවා. ඒ ඇත්තන්ට කුමක්ද සිදුුනේ? උන් බණහන්ට ආවේ තරුණ වයසින් නැහිලා.